හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් මොකද වෙන්නේ? ඉතින් මේ තමයි මගේ YouTube channel එකෙන් දාන 6 වෙනි වීඩියෝ එක. ඉතින් අද මම ඕගොල්ලන්ට DC බස් ගේම් එකේ රහස් පාරක් තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම අපි යන්න ඕන පොල්හේන බීච් කියන මේවෙකට. ඒ කියන්නේ බස් එකේ ගේම් එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක අපිට යන්න පුළුවන් රේස් මූඩ් ඒවා තියෙනවනේ. අන්න ඒකේ පොල්හේන බීච් එකට තමයි යන්න ඕන. රේස් මූඩ් නෙවෙයි නිකන්. පොල්හේන බීච් එකට ගිහිල්ලා කොහෙන්වත් හරවන්න නැතුව ඒ පාරේ කෙලින්ම එන්න ඕන. ඇවිල්ලා ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි හම්බ වෙන්නේ මේ ගගකුත් එක්ක ලස්සනට පාර හම්බ වෙනවා. ඉතින් අපි මේ මැප් එකේ තියෙන පාරක් නෙවෙයි යන්නේ. ඔයාලට ඒක පේනවා ඇති වර උඩ තියෙන ටීවී එකෙන් වගේ අපිට මැප් එක පේනවා. ඒකේ කොළ පාරින් තියෙන පාර තමයි අපි යන්න ඕන. නමුත් එහෙම තියෙන පාරක නෙවෙයි මම මේ යන්නේ. ඉතින් වෙනස් පාරක් තමයි. ඉතින් දැන් ඔහොම කෙලින්ම ওই පාරේ යන්න ඕන. ඔන්න ඔය වගේ බෝඩ් එකකුත් ගහලා තියෙන බලා ගන්න පුළුවන්. පොල්හේනේ බීච් එකට යන පාර දාගෙන කෙලින් මෙන්න ඕන කොහාටවත් හරවන්න ඕන නැහැ. ඉතින් මේ වගේ කන්දක් එක්ක කඩවල් ටිකක් දෙපැත්තෙන් පේනවා නම් සාමාන්‍යයෙන් ඉතින් අන්න ඒ වගේ තමයි. එතකොට තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේ එනවා නම් ඔයා යන්නේ හරි පාරේ. ඊට පස්සේ ඔන්න උඩින් ඔන්නම මේ එකක් වැටක් ගහලා පෙන්නනවා නම් හරි පාරේ තමයි යන්නේ. ඉතින් ඔහම තව ඔන්න ඔය වගේ තව කන්දකුත් උඩට යන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ බින්ගයක් හම්බෙනවා. මම මේ පැත්තෙන් නවත්ත ගන්නම් පාරේ. ඔන්න ඔය වගේ ඉස්සරහින් බින්ගයක් හම්බෙනවා. ඔය බින්ගේ තියෙන තැනින් අපි දකුණු පැත්තට දාන්න ඕන මේ බෝඩ් එකක් ගහලා තියෙන view ද මොකක්ද එකක් එක තාම බලා ගන්න බැරි වුණා. තා පොඩ්ඩ ඉස්සරහට ගමු අපි බස් එක. ඔන්න ඔය බෝඩ් එකක් ගහලා තියෙන්නේ. අන්න ඒ පාරට උඩට හරවන්න ඕන. ওই බෝඩ් එක ගහපු තැනට අපි උඩට හරවන්න ඕන යන්න නම්. ওই ගහලා තියෙන බෝඩ් එක අපි බස් එක තා පොඩ්ඩක් ඉස්සරහට අරගෙන මම පෙන්නන්න. ඒ බෝඩ් එක ගහපු තැනින් උඩට තමයි යන්න ඕන. කෙලින්ම ගියොත් පාර වැරදෙනවා. උඩට ගියාට පස්සේ තමයි අපිට හම්බ වෙන්නේ ඒ තැන. අපි තා ඉස්සරහට යන් බස් එක මෙහාට අරගෙන ඊට පස්සේ අපි ඔන්න ඔහම හරව ගන්න ඕන. ඔතනින් ඔහම හරවගත්ත පස්සේ ඔය තියෙන බෝඩ් එක අන්න ඒ බෝඩ් එක ගහපු තැනින් තමයි යන්න ඕන. view point ද මොකක්ද තියෙනවනේ. අන්න ඒක තමයි ඔන්න ඔය බෝඩ් එක ගහපු පාරේ කන්දක් තියෙන්නේ පස් පාරක්. අන්න ඒ පාරේ උඩට යන්න තියෙන්නේ. ඉතින් guys ඒත් එක්ක මතක් කරන්න ඕන ගොඩක් දෙනා මගේ වීඩියෝ බැලුවට channel එක subscribe කරලා නැහැ. ඉතින් channel එක subscribe කරලා comment එකක් දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද ඔයා subscribe කරන එකෙන් මට ලොකුම ලොකු උදව්වක්. ඉතින් ඔයා මේ වීඩියෝ එක නිකන් බලලා යන්න එපා. channel එක subscribe කරගෙනම යන්න. හරි ඉතින් ඔන්න ඔහොම ගියාට පස්සේ අපිට ඔන්න හොටෙල් එකක් වගේ ගෙදරක් හම්බ වෙන්නේ. හොටෙල් එකක් මං හිතන්නේ ෆ්‍රිජ් එක මේ ෆ්‍රිජ් එක නෙවෙයි AC එකක් එහෙමත් හයි කරලා තියෙනවා. AC එකක් නෙවෙයි ගොඩක් හයි කරලා තියෙනවා. ඔය පේන්නේ. එහා පැත්තේ මුහුද ෆොටෝ ටිකක් ගහගන්න එහෙම තියෙනවා නම් එන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් තමයි ගේම් එකේ මේක. මොකද එහා පැත්තේ මුහුද ඔන්නම තමයි ගෙදර තියෙන්නේ. හොටෙල් එකද ගෙදරද දන්නේ නැහැ. එහා පැත්තේ මුහුද පේනවා ලස්සනට. මොකද පොල්හේනේ බීච් කියලානේ ආවේ. සුපිරියටම ඒක නම් ලස්සනයි. ඉතින් බස් එකේ ෆොටෝ ටිකක් එහෙම ගහ ගන්න ඕන නම් ඔයාලට එන්න මම ෆොටෝ ටිකක් ගහගමු. මෙතන මොකද ලස්සනයි. ගොඩක් ලස්සනයි මේ පැත්ත. ඒක නිසා අපි පොඩ්ඩක් ෆොටෝ එකක් ගහගමු බස් එකේ. තා පොඩ්ඩක් මේ පැත්තට වෙලා. බස් එකේ ලයිට් ටිකක් දාගෙන ෆොටෝ එක ගහගත්තම හරි.
ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඒකට ගියේ. ඉතින් මේකත් ටිකක් වෙනස් පාරක්. අලුතෙන් තමයි මේක කියන්නේ ගොඩක් දෙනා ගිහිල්ලා නැති පාරක් වෙන්නේ නැති. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ දාගෙන යන්න මෙන්න මේ වීඩියෝ එක ඕන කියලා. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක නවත්තනවා. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැමෝටම goodbye.